පේරවෝල්ට් ටෙක්නෝලොජි ආයතනයේ චීන ඉංජිනේරුවන් විසින් නැවත ආරෝපණය කිරීමකින් තොරව වසර 50ක් දක්වා අඛණ්ඩව බලය සැපයිය හැකි කාසියක් ප්‍රමාණය න්‍යෂ්ටික බැටරියක් එළිදක්වා තිබේ. මෙම නව පරම්පරාවේ බලශක්ති ප්‍රභාවය මගින් නිකල් 63 සමස්ථානිකවල ක්ෂයවීමේ ශක්තිය උසස් දියමන්ති අර්ධ සන්නායක ස්තර භාවිතයන විදුලිය බවට පරිවර්තනය කරයි. මෙම සංකල්පය බීටා වෝල්ටිය බලශක්ති පරිවර්තනය බේටවෝල්ටයික් එනර්ජී කන්වර්ෂන් ලෙස හැඳින්වේ. සාම්ප්‍රදායික බැටරී මෙන් නොව මෙහි චලනය වන කොටස් රසායනික ප්‍රතික්‍රියා හෝ කිසිදු විමෝචනයක් නොමැති අතර. එමගින් එය නඩත්තුවකින් තොරවම පාහේ ක්‍රියාත්මක වේ. නැවත ආරෝපණය කිරීම අපහසු හෝ කල් නොහැකි කුඩා ඉලෙක්ට්‍රොනික උපාංග අභ්‍යවකාශ යානා වෛද්‍යමය ශරීරබද්ධ මෙඩිකල් ඉම්ප්ලාන්ට් සහ කෘත්‍රිම බුද්ධි ක්ෂුද්‍ර උපාංග සඳහා මෙය නිර්මාණය කරයි. මෙහි ඇති විකිරණ ආරක්ෂිත ස්තර තුළ සම්පූර්ණයෙන්ම ආවරණය වී ඇති නිසා එය එදිනෙදා භාවිතය සඳහා ආරක්ෂිත දේ.